දෙදස් 59 ප්‍රශ්නයට දීලා තියෙන්නේ ප්‍රත්‍යස්ථාව සම්බන්ධ ප්‍රශ්නයක්. A සහ B යනු එකම දිගින් යුත් යකඩ කුළුණු දෙකකි. Aට පැත්තක දිගේ ඒ වන සමචතුරස්‍රාකාර හරස්කඩක් ඇති අතර Bට විශ්කම්භයේ ඒ වන වෘත්තාකාර හරස්කඩක් ඇත. A සහ B කුළුණු දෙකේම එක් කෙළවරක් තිරස් පොළොවට දෘಢව සම්බන්ධ කර ඇත. ඒකාකාර නොවන කොන්ක්‍රීට් බාල්කයක් රූපයේ දැක්වෙන ආකාරයට යකඩ කුළුණු මත තබා ඇත. කොන්ක්‍රීට් බාල්කයේ යටපැත්ත තිරස්ව පැවතීම සඳහා බාල්කයේ ගුරුත්ව කේන්ද්‍රයට එහි අක්ෂයේ සිට ඇති දුර x දෙනු ලබන්නේ. මේ කියලා තියෙනවා ඒකාකාර නොවන කොන්ක්‍රීට් බාල්කයක් කියලා. ඒ කියන්නේ මේක තමයි ඔය කොන්ක්‍රීට් බාල්කය. ඒකේ ඒකාකාර නැහැලු. ඒකේ තේරුම තමයි ගුරුත්ව කේන්ද්‍රය යාගේ ජ්‍යාමිතික කේන්ද්‍රය පිහිටන්නේ නැහැ කියන එක. එතකොට දැන් මේ වගේ කුළුණක් ගත්තොත් මේ කුළුණේ ගුරුත්ව කේන්ද්‍රය හරියටම මෙයාගේ ජ්‍යාමිතික කේන්ද්‍රයේ. දැන් අපි මේ හරස්කඩක් නේ අරන් තියෙන්නේ. මේ දෙපැත්තට සමමිතිකයි. මේ පැත්ත ගත්තොත් මේ දෙපැත්තට සම්මිතිකයි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය මෙතන පිහිටන්නේ. ඔන්න ඔය කතාව වළංගු වෙන්නේ නැහැ. හරිනේ. එතකොට දැන් හිතන්න ගුරුත්ව කේන්ද්‍ර මෙතන සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට විස්ථාපනය වෙලා තියෙනවා. දැන් මේක ආධාරක දෙකක් මතනේ තියලා තියෙන්නේ. මේ වගේ. එතන මෙතනින් තියෙනවා අබිලම් ප්‍රතික්‍රියාවක් RA කියලා හිතන්න. මෙතන අබිලම් ප්‍රතික්‍රියාවක් තියෙනවා RB. ගුරුත්ව කේන්ද්‍රය වමට විස්ථාපනය වුණොත් RA වැඩි වෙලා RB අඩු වෙනවා. වැරලක්වත් ගුරුත්ව කේන්ද්‍රය දකුණු පැත්තට විස්ථාපනය වුණොත් RB වැඩි වෙලා RA අඩු වෙනවා. ඒ කියන්නේ මේකේ ඒකාකාර නොවන බාල්කයක් කියන එකේ තේරුම තමයි මේ ආධාරක දෙක මත ඇති කරන බලයන් සමාන නැහැ. මම මේ ඇන්දේ ආධාරකයේ විසින් දණ්ඩ මත. දණ්ඩ විසින් ආධාරකයේ මත පල්ලෙහාට බලයක් ඇති කරනවා. ඉතින් මේ දෙක සමාන නැහැ කියන අදහස තමයි අපිට මේ ඒකාකාර නොවන කතාවෙන් කියලා තියෙන්නේ. දැන් මේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ එක පැත්තකට විස්ථාපන වුණොත් මෙයා කොහොමද වැඩි වෙන්නේ මෙයා කොහොමද අඩු වෙන්නේ කියලා ගූර්ණයක් දාලා පෙන්වන්න පුළුවන්. අපි මීට කලින් ගණන් වල එහෙම අරගෙන තියෙනවා. කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ගණන් වල එහෙම ඕනතරම් අපි ඒවා සලකලා තියෙනවා. දැන් ඊට පස්සේ තව මෙතන පොඩි සම්බන්ධයක් දීලා තියෙනවානේ අපිට A කියන එක කුඩයි L කියලා. ඒ කියන්නේ දැන් මේකේ කියනවා A පැත්ත A සමචතුරස්‍රාකාර හරස්කඩක්. ඒ කියන්නේ මේ වගේ එකක් නේ තියෙන්නේ. මේ පැත්තත් A මේ පැත්තත් A. ඒ කියන්නේ මෙන්න මෙතන ගැන. ඊළඟට විස්කම්භය A වන බීට විස්කම්භය වන වෘත්තාකාර හරස්කඩක් ඇති. කියන්නේ මෙන්න මෙහෙම එකක්. එතන මේ වගේ කණු දෙකක් තමයි මෙතන තියෙන්නේ. පැත්තෙන් බැලුවම කොහොමත් පේන්නේ එකම විදිහට. දැන් මේ පැත්තෙන් බැලුවොත් මෙයාව පේන්නේ ওই විදිහට. මේ පැත්තෙන් බැලුවත් මේ විස්කම්භයම තමයි අපිට පේන්නේ. ඒම තමයි අපිට පේන්නේ. කියන්නේ මේ ඝනකම ඒම තමයි මේ දෙකේම. අපිට පේන්නේ මේ විදිහට. ඊට පස්සේ දැන් මෙහෙම බාල්කයක් තියලා තියෙනවනේ. දැන් මෙහෙම කණු දෙක තියෙනවා. දැන් කණු දෙක තියෙද්දි අපිට කියලා තියෙනවා මෙන්න මේ කණු වල මධ්‍ය අක්ෂයට දිග L කියලා දීලා තියෙනවා. අපි දන්නවා මේ දිගක් සිම්පල් A කියලා. ඒතර මේකොල්ලෝ දීලා තියෙනවා සිම්පල් A කියන එක හුඟක් පොඩි කියලා L ට වඩා. ඒ කියන්නේ අපිට මේක පරිමාණයක් විදිහට මෙහෙම ලොකුවට පෙන්නුවට ඇත්තටම මේක මෙන්න මේ වගේ චූටියට ගන්න කියලා සලකන්න කියලා කියනවා. හරිනේ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි දැන් මේ වෙලාවේදී අබිලම් ප්‍රතික්‍රියා මේ හැම තැනදීම උපදිනවා. අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍ර මේ හරිය තියෙද්දි අපි දන්නවා ඈතට යන්න අබිලම් ප්‍රතික්‍රියාවල විශාලත්වය අඩු වෙන්න ඕන. කියන්නේ මේ පැත්තේ විශාලත්වය වැඩි මේ පැත්තට එන්න මේක ටිකක් අඩු වෙන්න ඕන. ඒතර මේ පැත්තෙන් ගත්තත් බාහිර බල මේ දඬු වලට දැන්න බාහිර බල ඒකාකාරව වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඒකාකාරව නෙවෙයි දැනෙන්නේ. එතකොට කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මෙහෙම විචල්්‍ය බාහිර බලයක් අපිට කණු වලට ලැබෙන ඒවා දඬු වලට ලැබෙන ඒවා අපි කතා කරන්නේ නැහනේ. හරස්කඩට යම්කිසි හරස්කඩකට අපි කතා කරන්නේ ඒකාකාර බලයක් ලැබෙන්නේ. මේ හැම අංශුවක් මතම සමාන බලයක් තමයි ලැබෙන්නේ. මෙහෙම වුණොත් එහෙම මේ දණ්ඩේ ඒකමාන විරූපණය පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ කතාවල් අපි උසස් පෙළදී මේ මට්ටමට යන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට මෙන්න මේ ප්‍රශ්නෙන් අයින් වෙලා සමස්ත දණ්ඩ පුරාම ඇති වෙන්නේ එකම බාහිර බලයක්. හැමතැනදී දැනෙන එකම ප්‍රමාණයක්. එතකොට අපිට ඒක සමස්ත කේන්ද්‍රයේ මෙයාගේ කේන්ද්‍රය හරහා යන තනි බලයක් විදිහට සලකන්න පුළුවන් කියන අදහස ගන්න තමයි මේ අසමානතාව දීලා තියෙන්නේ. හරිනේ. එතකොට මෙතන එන ඇති වෙන බල ටික මෙන්න මේ වගේ විචල්්‍ය වෙනවා. හරිනේ. නමුත් දැන් අපිට ඔහොම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ තනි එක ලක්ෂයක් මෙතන ඉඳන් මෙතෙන්ට L කියලා ගන්න. දැන් L කියලා විතරක් දෙන්නත් බැහැනේ. මොකද අපිට ප්‍රත්‍යබලය හොයද්දි හරස්කඩ වර්ගඵලයක් ඕන වෙනවා. ඒතර හරස්කඩ වර්ගඵලෙත් මේකේ පෙන්눔 කරන්න ඕන. ඒ නිසා තමයි
අපිට මේ විදිහට කණු ඇඳලා දීලා මේ අසමානතාවකින් මේක කියලා තියෙන්නේ. හරිනේ. ඒත් අපිට මෙන්න මේ වගේ තමයි ගන්න තියෙන්නේ. නමුත් මෙයාට හරස්කඩක් තියෙනවා. මෙයාට හරස්කඩක් තියෙනවා. මෙයාට හරස්කඩක් තියෙනවා. හරිනේ. එහෙනම් දැන් අපි ගානට අවශ්‍ය දේවල් තේරුම් අරගෙන ඉවරයි. දැන් එහෙනම් අපි ගාන හදාගෙන යමු. අපෙන් අහන්නේ මෙන්න මේ x අගය තමයි අහන්නේ. දැන් අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්නේ කණුව විසින් මේ බාල්කේ මත ඇති කරනවා FA ප්‍රතික්‍රියා බලයක්, මේ කණුව විසින් ඇති කරනවා FB ප්‍රතික්‍රියා බලයක්. එතකොට බාල්කේ විසින් කණුව මත ඇති කරනවා ඒ හා සමාන බලයක්, මේ පැත්තෙන් ඇති කරනවා ඒ හා සමාන බලයක්. එතකොට අපිට පුළුවන් බාල්කය විතරක් සලකන්න. බාල්කය සමතුලිතවනේ ඉන්නේ. එතකොට මම බාල්කය විතරක් සලකනවා. බාල්කය විතරක් සැලකුවොත් එහෙම මෙයාගේ ලම්බක දිශා දෙකකට විභේදන බිඳුව කරන්න පුළුවන්. ඕනෑම ලක්ෂයක් වඩා ගූර්ණ බිඳුව කරන්න පුළුවන්. අපිට ඕනේ මේ බලයන් අතර සම්බන්ධයක් නිසා. මොකද මේ බාහිර බලය, මේ දණ්ඩට දැන්න බාහිර බලය යාගේ සම්පීඩක ප්‍රත්‍යස්ත බලයට සමානයි. ඒතර අපිට යං මාපාංක සමීකරණය පාවිච්චි කරලා මේවට වටිනාකම් ගන්න පුළුවන්. එහෙනම් මම G වටා ගූර්ණයක් අරගෙන මේ බල දෙක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. එතකොට එනවා FA වැඩි කිරීම x සමානයි මේ මුළු දිග L නේ. එතකොට මෙතන ඉඳන් මෙතනට දිග L ඍණ x වෙනවා. FB වැඩි කිරීම L ඍණ x. මෙතනින් එනවා FA බෙදීම FB අනුපාතයක්. L ඍණ x බෙදීම x කියලා. දැන් බලමු එක් එක් දණ්ඩට යම් මාපාංක සම්බන්ධය දාන්න. ප්‍රත්‍යබලයේ සහ හරස්කඩ මේ දෙකම දඬු වල වෙනස් වෙනවා. එක් එක් දණ්ඩ ගත්තොත් වෙනස් වෙනවා. නමුත් බලන්න මේක කියනවා A හා B එකම දිගකින් යුත් යකඩ කුළුණු දෙකක්. මේවා යකඩ කුළුණු. එතන මේ දෙකේම යං මාපාංක නියතයි. ඊට පස්සේ අපිට කියනවා කොන්ක්‍රීට් බාල්කයේ යටිපැත්ත තිරස්ව පැවතීමට. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. මේ පැත්ත මෙහෙම කොහෙටවත් ආනත වෙන්න බෑ. මේක තිරස්ව තියෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? කුළුණ මේ සිරස් කුළුණු උඩින් මෙයා තිබ්බට පස්සෙත් මෙයා පහළට ගිහිල්ලා මේ විදිහට තියෙන්න. එකම විතතියක් මේ දෙන්නම එකම විතතියක් සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ ඊත් සමානයි. මේ දෙන්නම වෙන වෙනම ගන්න කණු දෙක. මේක කියනවනේ එකම දිගකින් යුත් කියලා. ඒතර මේකේ එලුත් සමානයි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේකේ ප්‍රත්‍ය බල දෙක සමාන වෙන්න ඕනේ. මේ දෙකේ ප්‍රත්‍ය බල දෙක සමාන වෙන්න ඕනේ මේ කණු දෙකේ. මේ මොහොතේ ඇති වෙලා තියෙන. එහෙනම් මම කුළුණු දෙකේ ප්‍රත්‍ය බල දෙක සමාන කරනවා. එතකොට මෙයාගේ තියෙන සමචතුරස්‍රයක්නේ. එතකොට මෙයාගේ ඉන්නේ A වර්ගය. මෙයාගේ FB ගත්තොත් මෙයාගේ තියෙන්නේ වෘත්තයක්. එතකොට විස්කම්බයනේ දීලා තියෙන්නේ. එතකොට 5R වර්ග ගත්තොත් මේ විදිහට ගන්න තියෙන්නේ. එතකොට 5A වර්ග බෙදීම 4යි. එහෙනම් එනවා FA බෙදීම FB කියලා කියන්නේ A කපලා යනවා 4 බෙදීම 5. ඒතර FA බෙදීම FB ලියන්න පුළුවන් L ඍණ x බෙදීම x 4x 5L ඍණ 5x. x නේ අපෙන් අහන්නේ. ඒතර x සමානයි 5 ධන 4 සමානයි 5L. ඒතර x කියලා කියන්නේ 5L බෙදීම 5 ධන 4. 5L බෙදීම 5 ධන 4. බලන්න එතකොට මේකට උත්තරේ එන්නේ උත්තරේ 5. බලන්න ටිකක් හොඳ ගානක් හරියට විවරණ ලියලා තියාගන්න. කතාව ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් මෙහෙමනේ කණුව තියෙන්නේ. ඒතර මේ පැත්තට එන ලෝඩ් එක වැඩි, මේ පැත්තට යද්දි අඩු වෙනවා. මේ විදිහට. ඒතර මේ කණුවට දැන්න ලෝඩ් එකත් මේ විදිහට අඩු වෙනවා. දැන් මේ දණ්ඩ සැලකුවොත් අපි කියනවා මෙතන තියෙන්නේ අසමාන ප්‍රත්‍යබල ව්‍යාප්තියක් කියලා. non uniform distribution කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ ව්‍යාප්තීන් ගැන අපි උසස් පෙළදී කතා කරන්නේ නැහැ. එතන මේකෙදි වෙන්නේ මේ බල සෙට් එකේ සංප්‍රයුක්තය ගත්තොත් අපිට මෙයාට දැන්න බාහිර බලය සලකන්න පුළුවන්. ඒක හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අරගෙන මෙයාගේ විතතිය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් කාට හරි ළමෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේ බල සෙට් එකේ සංප්‍රයුක්තය ගත්තා නම් හරිනේ කියලා. ඔව් හරි. නමුත් මේ බලය ක්‍රියාත්මක වෙන්නේ අක්ෂය ඔස්සේ නෙවෙයිනේ. මේ වගේ බලයක් ක්‍රියාත්මක වුණොත් එහෙම ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ පැත්තකින්. ඒතකොට අක්ෂය තියෙන්නේ මෙතන. අක්ෂය තියෙන්නේ මෙතන. මේ බලයේ සංප්‍රයුක්ති ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ තැනකින්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යම්කිසි විස්ථාපනයක් තියෙනවා. හරි. ඒතර බලය ක්‍රියාත්මක වෙන්නේ අක්ෂය ඔස්සේ නෙමෙයි. ඒතකොට අපි ගණන් හදන මේ වගේ තියෙන්නේ අක්ෂය ඔස්සේ තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ වෙලාවල් වලට කියනවා මේක එසෙන්ට්‍රික් ලෝඩ් එකක් කියලා.
ඒ කියන්නේ අක්ෂීය නොවන භාරයක් කියලා කියනවා. ඒතර අක්ෂීය නොවන භාර දඬු වලට ඇති වෙන ඒවා අපි කතා කරන්නේ නැහැ උසස් පෙළට. ඒතර මෙහෙම වුණොත් වෙන්නේ දැන් මේ වගේ බල සෙට් එකක් නේ උතන තියෙන්නේ. මේ වගේ බල සෙට් එකක් තියෙන්නේ. එතකොට මේක නිසා මේ බලවල සංප්‍රයුක්තය නිසා මෙයා මේ වගේ තෙරපීමකට ලක් වෙනවා. ඒක හරි. යම්කිසි විතතියක් ඇති වෙනවා. නමුත් බලයේ තියෙන කෙලවරින් නිසා මෙයා මෙන්න මේ වගේ නැමීමකට ලක් වෙනවා. මේ වගේ. මේ පැත්තට නැමීමකට ලක් වෙනවා. එතකොට ඔය කතා අපි කතා කරන්නේ නැහැ. ඒවා ඉන්ජිනියරින් ඇප්ලිකේෂන්ස් වල තියෙන අවශ්‍ය තැන්වලදී ඒවා කතා කරනවා. හරිනේ. ඒතර ඔන්න ඔය කතාව නිසා තමයි මෙන්න මේක කියලා තියෙන්නේ. එතකොට මේ කතා එක්ක අපි ගාන හදනවා නම් අපි අර ගත්ත ඩෙල්ටා L A සමානයි ඩෙල්ටා L B කියන මෙන්න මේ සම්බන්ධය ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ ගාන හදන්න. ඒ නිසා තමයි ওই කතාව අපිට කියලා තියෙන්නේ. හරි. එතන මම මේක ගානේ උත්තරේ ගත්තටත් පස්සේ කතා කරේ මේක සිලබස් එකට අදාළ නැති නිසා. නමුත් ළමයි ඉන්න පුළුවන් මේවා කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒකොල්ලන්ට වැදගත් වෙන නිසා තමයි මම මේ දේවල් අමතර දේවල් කියලා යන්නේ. ඒතර මේ දේවල් A level වලින් පස්සේ ඉංජිනේරින් ගියොත් ඒ වගේ ඒ අදාළ ඇප්ලිකේෂන්ස් භාවිතා වුණොත් ඒ දවස්වලදී ඒවා හම්බේ. ආයෙ අපි මේ කොන්ක්‍රීට් බාල්ක ගැන කතා කරද්දී පොඩ්ඩක් මේකත් දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ කොන්ක්‍රීට් බාල්කයක් තියෙනවා නම් ඒක යම්කිසි ආධාරක දෙකක් උඩ තියලා තියෙනවා කියලා හිතන්න. ඒතර මෙයාගේ බර ක්‍රියාත්මක වෙන්නේ මැදින්නේ. ඒතර මෙයා මෙන්න මේ වගේ ස්වරූපයක් ගන්නවා. මේක ඇහැට පේන්නේ මේ වගේ නැමෙනවයි කියලා. නමුත් ස්වරූපය මේ වගේ. ඒතර මොකද මෙතනින් සපෝට් දෙකක් තියෙනවානේ. මෙතනින් අබිලම් ප්‍රතික්‍රියා තියෙනවා මැදින් බර තියෙනවා. ඒතර බර නිසා මෙයා මැදින් නැමීමකට ලක් වෙනවා. අපි කියන ඩිෆෝමේෂන් එකක් කියලා. මැදින් මේ වගේ නැමීමකට ලක් වෙනවා. පාතට යනවා. ගුරුත්ව කේන්ද්‍ර තියෙන තැන. මේවා ආධාරක උඩනේ තියෙන්නේ. ඒතර මේවා ඒ විදිහටම තියෙනවා. ඒතර මේකේ පහළ තියෙන අංශු ආතතියකට ලක් වෙනවා. ඇදීමකට ලක් වෙනවා. මේ හරිය ගත්තොත් එහෙම මේ හරිය ඇදීමකට ලක් වෙලා තමයි තියෙන්නේ. මේ හරිය උඩ කොටස ගත්තොත් ඒක සම්පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. ඒතර මේකේ මැද හරියේ තියෙනවා උදාසීන අක්ෂයක්. ඒ කියන්නේ ඒක සම්පීඩනයකට ලක් වෙලත් නැහැ, ආතතියකට ලක් වෙලත් නැහැ. උදාසීන අක්ෂයක් තියෙනවා. ඒතර මෙතනින් පහළට යන්න ක්‍රමයෙන් ආතතිය වැඩි වෙනවා. මෙතනින් ඉහළට යන්න ක්‍රමයෙන් තෙරපුම වැඩි වෙනවා. මේ හරස් කට්ටිය ලොකුවට ඇඳ කියලා හිතන්නකෝ මේ වගේ. ඒතර උදාසීන අක්ෂය තියෙනවා මේ විදිහට. තෙරපුම් බල අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒතර උදාසීන ලක්ෂ්‍ය තියෙන්නේ මැද. ඊළඟට මේ පැත්තේ තියෙන්නේ ආතති. මේ හරිය ඇදීමකට ලක් වෙනවා. මේ පැත්තට එන්න ආතතිය වැඩි වෙනවා ඇදීමකට ලක් වෙනවා. මේ හරියට යන්න තෙරපීමකට ලක් වෙනවා. ඒතර ඔය කතාවත් දැනගෙන ඉන්න ඕනේ කතාවක්. ඒ වගේම මෙන්න මෙහෙම තියෙන්නත් පුළුවන්. දැන් හිතන්න මේ වගේ කණුවක් තිබිලා කණුව උඩ මේ වගේ දණ්ඩක් තිබ්බොත් එහෙම මැදින්නේ අබිලම් ප්‍රතික්‍රියාව ඇති වෙන. ඒතර මේ කණුව නැමෙන්නේ දෙපැත්තට. මේ වගේ නැවෙන්නේ නැහැ. නමුත් ස්වභාවය මේක. මෙහෙම වුණොත් එහෙම මේ පැත්තට තමයි මේක නැමෙන්න උත්සාහ කරන්නේ. එහෙම වුණොත් උදාසීන අක්ෂය මෙතන තියෙනවා. මේ පැත්තට යද්දි ආත තියෙනවා. මේ පැත්තට යද්දි තෙරපුම් වෙනවා. මේකේ අනිත් පැත්ත. ඒතර මේ පැත්තට තමයි ආතතියක් ඇති වෙන්නේ. මේ පැත්ත ඇදීමකට ලක් වෙනවා. මේ පැත්ත තෙරපීමකට ලක් වෙනවා. හරිනේ. මේ ස්වභාවය අනුව වෙන දේවල්. ඒතර උදාසීන අක්ෂයක් තියෙනවා මැද හරියේ. යම්කිසි තැනක තියෙනවා. ආයෙ අපි මේ කොන්ක්‍රීට් සම්බන්ධ කතා කරද්දී දැනගන්න ඕන දෙයක් තමයි කොන්ක්‍රීට් වලට අපි වානේ කම්බි කූරු දානවානේ. මේ වගේ වානේ කම්බි කූරු දානවා. එතකොට ඔකට හේතුව තමයි කොන්ක්‍රීට් වලට තෙරපුම් දරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආතති වලට වඩා කොන්ක්‍රීට් වලට දරා ගන්න පුළුවන් තෙරපුම්. ඒ වගේම වානේ වලට තෙරපුම් වලට වඩා දරා ගන්න පුළුවන් ආතති. ඔන්න ඔය කතා දෙක වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ වගේ තැනක පහළ ආතතිය වැඩිනේ. පහළ ආතතිය වැඩි වෙද්දි පහළට කම්බි දාන්න ඕනේ. උඩට කම්බි වල අවශ්‍යතාවක් නැහැ. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ ආතති සහ තෙරපුම් දරා ගැනීම සඳහා තව සාධක තියෙනවා. ඒ සාධක මත කම්බි යම් කිසි ප්‍රමාණයක් දාන්න ඕන වෙනවා. ඒතර පහළ ආතති වැඩි වෙද්දි පහළට කම්බි දාන්න ඕනේ. ඒතර ඉහළ ඇති වෙන්නේ තෙරපුම් නිසා ඒ පැත්තට කොන්ක්‍රීට් වලින් ප්‍රමාණවත් ඒ තෙරපුම දරා ගන්න. මේ වගේ වෙලාවක ඉහළට කම්බි වැටෙන්න ඕනේ. ඉහළනේ ආතතියක් ඇති වෙන්නේ ඉහළට කම්බි වැටෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වගේ කම්බි දැම්මම මොකද වෙන්නේ? මේ තියෙන්නේ කම්බි නම් මේ තියෙන්නේ කොන්ක්‍රීට් ප්‍රදේශයක් නම්
එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය බෙදිලා යනවා. කියන්නේ කොන්ක්‍රීට් වලට යම්කිසි හරස්කඩක් සහ වානේ කම්බි කූරු වලට යම්කිසි හරස්කඩක් කියලා හරස්කඩ වෙන් වෙනවා. එතකොට අපි දන්නවා මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සමාන්තරගත දඬුනේ. සමාන්තරගත දඬු කොන්ක්‍රීට් සහ වානේ සමාන්තරගතව පිහින්නවා හරස්කඩ වර්ගඵලයන් බෙදාගෙන. හරිනේ. එතකොට ඒ සම්බන්ධ කතාවත් අවබෝධ කරගෙන තියාගන්න ඕනේ. අපි මේ සම්බන්ධව ගණන් එහෙම හදලා තියෙනවා. ත්‍රිවත් මතක් කරගෙන තියාගන්න ඕනේ. මේකේ තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් මේ වගේ නම් මේ කොන්ක්‍රීට් බාල්කේ හැසිරීම මෙහෙම කණුව තිබ්බට පස්සේ මම මුලිනුත් මතක් කරා මේ කොටස විතරයි අබිලම් ප්‍රතික්‍රියා උපදින්නේ. ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට බර වෙලා තියෙන්නේ. ඒතර ආසන්නම ස්ථානවල තෙරපුම වැඩි, දුරට යද්දි තෙරපුම අඩු වෙනවා කියලා. ඒක හරි. ඒ වගේම මේකේ මේ පැත්තට යද්දී මෙයාගේ ඒකක වර්ගඵලයක් මත තියෙන ස්කන්ධය අඩු වුණොත් මෙයා විසින් පහළට ඇති කරන තෙරපුම අඩු වෙන්න එක හේතුවක් වෙනවා. එතකොට මේ පැත්තට යද්දී තෙරපුම අඩු වෙන්න හේතුවක් සහ මේ පැත්තට යද්දී තෙරපුම වැඩි වෙන්න හේතුවක් කියලා දෙකක් තියෙනවා. ඒතර ওই දෙකේ සමස්තයක් සලකලා තමයි මම කිව්වේ මේ පැත්ත වැඩි මේ පැත්තට එද්දී අඩුවීමක් තියෙනවා කියලා. ඒතර මේක කොහොම වුණත් කොයි පැත්තට හෝ සමස්තයක් තියෙන්න පුළුවන් නිසා තමයි මේගොල්ලෝ මෙන්න මේ කතාව අපිට කියලා තියෙන්නේ. හරිනේ. ඒකත් තේරුම් ගන්න උසස් පෙළ මට්ටමේදී අපිට එච්චර දුරට කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ අසමානතාවක් දීලා මේක හරියට බැලන්ස් කරලා තියෙන්නේ. ඒතර මේ වෙලාවේ මේ ඇති කරන ලෝඩ් එක මේ බර ඒකාකාර නැහැ. මෙහෙම මේ වගේ ලෝඩ් එකක් නෙවෙයි ඇති කරලා තියෙන්නේ. ඒතර මෙහෙම වුණා නම් හැමතැනටම ඇති වෙන ලෝඩ් එක සමානයිනේ. ඒතර මේකේ එහෙම එකක් වෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ වගේනේ. ඒතර මේ පැත්තේ දැනෙන තෙරපුම ටිකක් වැඩි. සමස්තය ගත්තොත් ගුරුත්ව කේන්ද්‍ර මේ හරිය තියෙද්දි මේ හරිය ලෝඩ් එකක් ඇති වුණා කියලා එක තෙරපුමක් කරන්න විදිහක් නැහැ නේ. තෙරපුමක් ඇති වෙන්න විදිහක් නැහැ. තෙරපුම ඇති වෙන්නේ මේ ප්‍රදේශ විතරයි. එතකොට සමස්ත ගුරුත්ව කේන්ද්‍ර මේ හරිය තියෙද්දි මෙයාගේ බර මේ හරිය තියෙද්දි අබිලම් ප්‍රතික්‍රියාව විදිහට ගත්තොත් මෙයා මත ඇති වෙන මේ පැත්තේ අබිලම් ප්‍රතික්‍රියා වැඩි වෙන්න එක හේතුවක් වෙනවා. හරි. ඉතින් ඔය අදහසක් තියාගන්න ඕවා සම්බන්ධව ගණන් දෙන්න ඉඩ කඩක් නැහැ. මේ වගේ අසමානතා හරි මොනවා හරි එක්ක අපේ සීමාව ඇතුලේ කතා කරන්න තමයි ඉඩ තියෙන්නේ.